ආයුබෝවන් අදත් මගේ YouTube channel එකට ඔබ බොහොම සාදරයෙන් පිළිගන්නවා. පහුගිය සතිය අන්තයේ දීර්ඝ නිවාඩුවක් තිබුණු දවසේ සඳුදා දවසේ අපි හිතුවා මගේ ගමට ගිහින් ආවොත් හොඳයි කියලා. ඒ කියන්නේ නාරම්මල. ඉතින් උදේම ලෑස්ති වෙලා හස්බන්ඩ් මමයි දෝනි අපි තුන්දෙනා දැන් මේ යන්න ලෑස්ති වෙන්න ඕන නාරම්වලට. තාත්තා මේ දවස් ටිකේ ගෙදර ඉන්නේ. ඉතින් දැන් අපි තුන්දෙනා තමයි මේ ගමනට එකතු වෙන්නේ. උදේ 7ට විතර තමයි අපි කොට්ටාව හයිවේ එකට ඇතුල් වෙලා එතනින් මේ යන්නේ. ඊට පස්සේ අපි කඩවතින් ආපහු එක්සිට් වෙලා ඊට පස්සේ ටික දුරක් යන්න තියෙනවා මීරිගම හයිවේ එකට. ඒ කියන්නේ මේ තියෙන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය. මෙතනින් තමයි මීරිගමින් තමයි අපි මධ්‍යම අධිවේගී මාර්ගයට එකතු වෙන්න ඕනේ. ඉතින් මෙතනින් ගිහිල්ලා පළවෙනි එක්සිට් එක තමයි අපේ ගෙදර යන්න අපි පිටත් වෙන්න ඕනේ. ඒක තියෙන්නේ නාරම්මල ටවුන් එක බොහොම කිට්ටුව කිලෝමීටරයක් විතර කිට්ටුව තමයි පළවෙනි එක්සිට් එක තියෙන්නේ. එතනින් පිට වෙලා තමයි නාරම්මලට යන්න ඕනේ. මේ පාරේ කෙලින්ම ගියාම ඊට පස්සේ යන්න පුළුවන් කුරුණෑගල ටවුන් එකටම. ඉතින් මේ දවස්වල විල් වැඩ කටයුතු වීම පටන් ගන්න තියෙන්නේ. බොහොම ලස්සනයි. ඉතින් මේ දෙපැත්තම අනිත් එක වැහැලක් තිබුණා. ඒ වගේම පොඩි චුරුචුරු වැස්සකුත් අතරමැදි හම්බත් වුණා. ඉතින් මෙන්න මේ වගේ තමයි හරි ලස්සනට වෙල් එහෙම ලෑස්ති කරලා තිබුණා ඊළඟ කන්නේ වැඩ කටයුතු වලට. ඉතින් අපිට මේ පාරේ යන්න සාමාන්‍යයෙන් පැය එකයි කාලක් වගේ ගත වෙනවා. ඉතින් කොට්ටාවෙන් ඇතුළු වුණාට පස්සේ අර අතරමැද කොටස ඒ කියන්නේ කඩවත මීරිගම ටික හදපුවාම නම් ඔන්න විනාඩි 40කින් විතර ගෙදර යන්න ආස්ථාව තියෙනවා. ඉතින් මොන විදිහට යනකොට මේ තියෙන්නේ වැවක් ඔයක් එහෙම නෙවෙයි. මේ තියෙන්නේ මේ දවස් ටිකේ මේ පැත්තට වැහැලා ඒකෙන්ද මේ වෙල් ටික මැද්දෙන් යන ලොකු වතුර පාර තමයි දිගටම පේන්නේ තියෙන්නේ. පැයක විතර ගමනකින් පස්සේ ඉතින් ඔන්න හයිවේ එකේ අවසානයේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් නාරම්මල ටවුන් එකට තමයි අපි මෙතනින් මේ යන්න ඕනේ. ඔන්න ඉතින් අවුරුදු 26ක්ම ජීවත් වෙනෝ හැමදාම මෙහෙ කියපු නමුත් ඉතින් දැන් ඉඳ හිට කලාතුරකින් එන්න පුළුවන් මාගේ උපන් ගම තමයි ඉතින් මේ තියෙන්නේ. දෝනිට නම් ඉතින් ඒකෙන්ද අම්මිට ගමක් තියෙන හින්දා දෝනිටත් ගෙන් ඇවිදලා බලලා එන්න ගමක් තියෙනවා. ඉතින් ඒකත් මේ කාලේ හැටියට එයාට ලොකු වටිනකමක් තියෙන දෙයක්. ගෙදර ඇවිත් පැයකට විතර පස්සේ ඉතින් දෝනිට නාන්න ඕන කිව්වා. ලොකුවට වතුර පිරලා තිබුණ හින්දා හැමදාම ටැප් එකෙන් නාන්නේ එයාට ඉතින් අද ලිඳෙන් නාන්න ඕන කියලා කිව්වා. ඔන්න ඉතින් සියා වතුර ඇදලා බාල්දියෙන් දෝනිය නෑවි ඔන්න ඔය විදිහට තමයි. ඉතින් ඒ අතර මගේ මතක සටහන් කීපයකුත් බොහොම සුන්දර ළමා කාලයක් තමයි අපිට තිබුණේ. ඉතින් මේ මතක සටහන් කීපයකුත් එකතු කරන්න හිතුණා. මේ තියෙන්නේ මගේ වයසටම සමාන වයස තියෙන බෝනික්ෙක්. ඉතින් මේ බෝනික්කව මට තාත්තා ගෙනල්ලා දීලා තියෙන්නේ මගේ පළවෙනි උපන්දිනේට. හැබැයි අදටත් එයා ඉතුරු වෙලා තියෙනවා. අපේ අම්මා එයා ඉතුරු කරගෙන තියෙනවා. ඉතින් බොහොම පරිස්සමට මං වෙනුවෙන් මතක සටහනක් විදියට. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපේ පුංචි පවුල. අම්මයි තාත්තයි මමයි. ඉතින් අම්මා නැති වෙලා අවුරුදු 15ක් විතර වෙනවා. නමුත් ඉතින් අදටත් ගෙදර නම් හරිම පාළුයි. ගෙදරට ඇතුල් වෙනකොටම ඒ පාළුව නම් මම හිතන්නේ හැමදාටම ඉතුරු වෙලා තියෙයි. ඔගොල්ලෝ හිතන්නේ මේ කාගේද මේවා? දෝනිගේද? අපෝ නෑ. මේවා මම චූටි කාලේ පාවිච්චි කරපු හිස් වැසුම් මේ වගේම පාවහන් කීපයක් මේ තියෙන්නේ. මේ කැලිලා තිබිලා එතනින් කැඩුණා මං අතින්.
ඉතින් මේ තියෙන්නේ අම්මා බොහොම පරිස්සමට ආදරෙන් මං වෙනුවෙන් මතක සටහන් විදියට ඉතුරු කරපු දේවල් කීපයක්. ඉතින් මේ බලන්නකෝ මෙන්න මේ සැන්ඩල්ස් දෙක රුපියල් 69.90යි ඒ කාලේ. ඒ කාලේ කියන්නේ ඉතින් දශක 4කට විතර කලින් කාලේ. චූටි බබෙකුට ඉතින් මාස 3ේදී 4ේදී වගේ අපි පළඳින මේ ඌල් පාවහන්නේ ඉතින් මේවා මේස්නේ. ඉතින් මේවත් තාම කිසිම වෙනසක් වෙන්නේ නැතුව තියෙනවා. ඉතින් බලන්නකෝ ඉතින් මේක බොහොම වටිනවා. ඇත්තටම ඉතින් අම්මා මට කොච්චර ආදරේ කරන්න ඇත්ද මේ දේවල් පවා මේ තාක්කල් පරිස්සම් කරලා අල්මාරියේ තියන්න තරම්. ඉතින් මේ දේවල් මගේ ජීවිතේ ඇත්තටම සුවිශේෂී දේවල්. අවුරුදු 40කට ආසන්න කාලයක් මේ විදිහට පරිස්සම් කරලා මේවා තියනවා කියන්නේම ඇත්තටම ලොකු වටිනාකමක් තියෙන දෙයක්. ඉතින් බොහොම සුන්දර ළමා කාලයක මතක සටහන් තමයි ඔන්න ඔය තියෙන්නේ. කොයි මොහොතේ ගෙදර ගියත් මගේ ඇල්බම් කීපේ නම් බලන්න මං කවදාවත් අමතක කරන්නේ නැහැ. අනිවාර්යෙන් ගියපු හැම මොහොතකම ඒ ටික බලලා තමයි මං එන්නේ. ඉතින් අදත් මේ පුරුදු විදියටම ඒ ටික මං බැලුවා. ඒ වගේම ඉතින් මං හිතුවා ඔයාලවත් මගේ ඇල්බම් එකට එකතු කරගන්න ඕනේ කියලා ඇල්බම් එක බලන්න. ඉතින් පස්සර කාලෙදී මං හැම දෙයකටම මගේ ඉදිරිපත් වුණ පුංචි දරුවෙක්. ඉතින් ඒ දේවල් එක්ක මං එකතු කරගත්ත සහතික ඒ වගේම ත්‍යාග වගේ දේවල් වල ඡායාරූප කීපයක් තමයි ඔන්න මේ තියෙන්නේ. පාසලේ වගේම දහම් පාසලේ වගේ තිබුණු තරඟවලටත් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වීම කරලා ජයග්‍රහණ ලබා ගත්තා. ඉතින් මේ දේවල් අද දකිනකොට බොහොම සතුටක් තියෙනවා. ඉතින් නොකරපු දෙයක් නෑ කියන හිතේ සතුට හැමදාටම ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ආදරණීය දෙමව්පිය දෙන්නෙක් වගේම පවුල ඇතුළේ හිටපු ආදරණීය නෑදෑ පිරිසක්. ඒ වගේම ආදරණීය ගුරු මහත්ම මහත්මීන් පිරිසක් අපේ කාලේ අපිට හම්බ වුණා. ඉතින් අපිට අදටත් ළමා කාලය, තරුණ කාලය බොහොම සතුටින් මතක් කරලා ඉන්න පුළුවන්. ඉතින් අන්න ඒගොල්ලෝ අපේ පස්සෙන් හිටපු හින්දා. මං හිතන්නේ දරුවෙකුට පාසලෙන් ගන්න තියෙන ප්‍රයෝජන අධ්‍යාපන වටිනාකමම විතරක් නෙවෙයි. ඒ වගේම මේ වගේ බාහිර වැඩ කටයුතු වලින් ලබන හැමදේම ජීවිතේට ලොකු පන්නරයක් වෙනවා ජීවිතය ඉස්සරහට අරන් යනකොට. ඉතින් අපේ කාලෙදී අපිට මේ දේවල් බොහොම හොඳට අපේ පාසල තුලින් ලැබුණා. ඉතින් ඉස්කෝලේ තියෙන්නේ මොනවද? අපි අනිවාර්යෙන් ඒ හැම දෙයකටම ඉදිරිපත් වුණා. ඉතින් ඒක අදට බොහොම වටිනාකමක් තියෙනවා. ඕනම දෙයකට ඔරොත්තු දෙන්න වගේම ඕනම දෙයක් දරා ගන්න ඒ හැම දෙයකටම ශක්තියක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ පන්නරේ හින්දා තමයි. හැමෝම ඉතින් එක එක අවුරුදු වලදී එක එක පැතිවලට විසිරලා ගියාට මේ ඉන්නේ ඉතින් එක එක කාලවල වලදී ජීවිතේට එකතු වුණු ආදරණීය යාළුවෝ පිරිසක් තමයි. ශිෂ්‍යත්වයෙන් 6 වසරට මයුරපාද ජාතික පාසලට ඇවිල්ලා අන්තිමට 13 දී බයෝ ක්ලාස් එකෙන් තමයි යන්නේ ඉස්කෝලෙන් පිට වුණේ. මේ තියෙන්නේ බොහොම සුවිශේෂී ඡායාරූප කීපයක්. අවුරුදු 13ක අධ්‍යාපන කාල සීමාව අන්තිම දවසේ, ඒ කියන්නේ අපි පාසලෙන් උසස් පෙළ කරලා පිටත් වෙන අන්තිම දවසේ අරගත්ත ඡායාරූප තමයි මේ. මේ තියෙන්නේ මම අන්තිමටම ඉස්කෝලේ ඩෙස්ක් එකක වාඩි වෙලා A level ලියපු දවස. ඉතින් මේ දේවල් ඇත්තටම අද දකිනකොට ලොකු දුකක් සතුටක් දෙකම එකතු වුණ තැනක්. ඉතින් මේ තියෙන්නේ යුනිෆෝම් එකෙන් අන්තිමටම ගෙදර ආපු දවස.
ඉතින් උසස් පෙළ අවසන් වෙනවත් එක්කම වගේ මම ඇතුළත් වුණා ලංකා විදුලි බල මණ්ඩලේ රැකියාවකට. ඉතින් මේ තියෙන්නේ ඒකේ මතක සටහන් තමයි. මේ තියෙන්නේ අපේ හිටපු ඔෆිස් එක. ඒ වගේම මේ තියෙන්නේ ඒ හිටපු යාළුවෙකුගේ වෙඩින් එකට සම්බන්ධ වෙලා හෝම් කමින් එකට සම්බන්ධ වෙන වෙලාවක්. මේ තියෙන්නේ ඉතින් මම වැඩ කරපු ඔෆිස් එක. පරිගණක දත්ත සැකසුම් ක්‍රියාකරණයක් විදියට අවුරුදු 6ක සේවා කාලයේ මතක සටහන් කීපයක් තමයි ඉතින් මේ තියෙන්නේ. ඉතින් ජීවිතේ කරන්න ඕනේ ගොඩක් දේවල් ඉතින් මගේ ජීවිතය ඇතුලේ සම්පූර්ණයි. ඉතින් ඒ ගැන බොහොම සතුටක් තමයි තියෙන්නේ. විවාහයත් එක්ක රැකියාවෙන් අයින් වුණාට මං හිතන්නේ මම නම් මේ නිදහසට හරි කැමතියි. ඉතින් මේ තියෙන්නේ මගේ අම්මගේ ඡායාරූපයක්. මේ අවුරුදු අම්මා දැන් හිටියේ නම් අම්මට අවුරුදු 66ක්. ඉතින් මේ තියෙන්නේ අම්මා මං හිතන්නේ අවුරුදු එකමාරෙන් දෙකකින් වගේ ගත්ත ෆොටෝ කීපයක්. ඉතින් ඒ කියන්නේ අවුරුදු 62ක් 63කට ආසන්න කාලයක පරණ ෆොටෝස් කීපයක් තමයි ඒ තියෙන්නේ. නමුත් ඒවා අදටත් බොහෝම සුරක්ෂිතව තියෙනවා කිසිම වර්ණ වෙනසක්වත් වෙලා නැතුව. ඔය විදිහට ඉතින් පරණ මතක සටහන් ටික අවසලා ඔන්න ආපහු එළියට ආවා. ඉතින් අම්මා ගොඩක් මල් වවපු කෙනෙක් ගෙදර. අම්මාගේ සතුට වුණේ ඉතින් ලස්සනට මල් පෙළහත් වෙලා ඒවා මල් පිපෙනවා බලාගන්න එක. ඉතින් මේ පැත්තේ පෝරහිම ලොකුවට දාන්න ඕනේ ඕන තරම් වෙල්වල තියෙනවා. හරක් ඉන්න නිසා ගොම තියෙනවා. ඉතින් මොකුත්ම රසායනික පොර නැතුව ගොම අරගෙන වේලලා මේ මල් පැලවලට දාපුවාම මෙන්න මේ තරම්ම ලොකු මල් පිපෙනවා. ඉතින් අම්මා නැති වෙලා දැනට අවුරුදු 15ක් වුණත් තාත්තා අදටත් මේ මල් වලින් බොහෝම කොටසක් බේරගෙන මේ විදියට තියාගෙන ඉන්නවා. කොච්චර පෑවිලා ආවත් ඉතින් කොහොම හරි මෙහෙ ඉඳන් ගිහින් වතුර දාලා ඒ ටික බේර ගන්නවා. අම්මා ඕකිඩ් වර්ගයේම ගොඩාක් හිටවලා තිබුණා. නමුත් ඉතින් කාලෙන් කාලට ඒ දේවල් වඳ වෙනවනේ. ඉතින් දැන් තියෙන්නේ ගොඩක් ඇන්තුරිම් අර ගස් කීපයට අමතරව මෙන්න මේ වගේ විසිතුරු පත්‍ර තියෙන ශාක කීපයක් විතරයි. ඉතින් මේ ගස් ටික මං හිතන්නේ ඕන දෙයකට ඔරොත්තු දෙන්න ලෑස්ති. ඒකින්ද අවුරුදු ගානක් ගියත් අතටත් ඒවා අපේ ගේ වටේ සරසගෙන මේ විදියට තියෙනවා. ලස්සන කැන්ටින් ඩාන්ස් ඉත්තක් තමයි මේ පිපිලා තියෙන්නේ. ඉතින් මේකත් අම්මා අවුරුදු 15කට 20කට කලින් මේ විදියට හදපු පැලයක ආපු මල්ලිත්තක් තමයි මේ. උදේම ගෙදර ගිහිල්ලා ඉතින් දවසම ඉඳලා දැන් ඉතින් හවස් වරුව වෙනකොට ආපහු කොළඹ එන්න තමයි ලෑස්ති වෙන්නේ. ගෙදර ආවට පස්සේ වැස්සෙන් බාධාවක් උනේ නෑ. නමුත් ඉතින් හවස යන්න යනකොට ඔන්න චුරුචුරු වැස්ස ආපහු පටන් ගත්තා. ඉතින් දෝනි චූටි කාලේ අත්තම්මගේ අඩුව නොදැනෙන්න සීයා තමයි දෝනිව ඉපතුන දවසේ ඉඳන්ම අපේ උදව්වට හිටපු කෙනයි ඒ වගේම මගේ චූටි අම්මලා දෙන්නයි හස්බන්ඩ්ුයි එක්ක බලාගත්තේ. ඉතින් බොහොම ආදරෙන් තමයි සීයාට ඉන්නේ.
ඉතින් අද සීයා ආපහු කොළඹ එන්නේ නැති හින්දා අඬ අඬා තමයි මග දිගට ආපහු එක්ක එන්න උනේ. ඔන්න ඉතින් අද මේ විදිහට ඉවර කරන්න හදන්නේ කුරුළු පිහාටුවක් වගේ පියාඹලා ගිහිල්ලා ගමේ පැය කිහිපයක් ගත කරලා ඉඳලා ආපු සතුටුදායක ගමනක් ගැන තමයි. ඔය විදිහට ඉතින් මධ්‍ය මධ්‍යවේගී මාර්ගයට ඇතුල් වෙලා දැන් මේ හදන්නේ ආපහු කොළඹ එන්න. එහෙනම් ඉතින් අදත් මගේ YouTube channel එකත් එක්ක එකතු වුණ ඔබට බොහොමත්ම ස්තුතියි. ආයෙ දවසක හම්බ වෙමුකෝ.